අත උල්ල මුගලා තයි මතුවා කළා. නැති මේ ධර නංගඤ්ඤා. මාති මේ ධර මාත්‍යා. මේ දේන වාක්‍ය වාක්‍යන. නානේ මේක මහලතියා. උකෝ සතා සතමනුතාවේ සෝ මොකද කාගහ අපෝ බං උදේ පාන්දර කෑ ගන්න බොක්ක ගන්නවා මම බෝධි පූජාව පටන් ගත්තා ඒ කවන්ද බෝධි පූජා කරන්නේ ආනන්දේ ආර්යපාල හාමුදුරුවෝ කඩලා මෙල කවද වැටලා ඉන්නේ අයි උඩි යටියන්ගේ දාන්තකාර ඒ කවද රුඩියාද යන්නේ අයි ඉතිරියේ මයිලානන්ද ඒ කවද ඉතිරියාලේ මයිලානන්ද කොහොදයි අයි කිහිල්ලේ කුණානන්ද අපෝ මාරු වැදයි ආවේ කෙනෙක් ඉන්නවා කවුද අයි පඩමැද ගුඩියානන්ද අපෝල උට මුලිය ගන්නේ උදේ පාන්දර මොකද කරන්නේ වල උදේ පාන්දර කවුද ගහන එක ඕ කරිය කා ගන්න බාව ගහකට බලාගෙන ගහ කැලගෙන මරන්න නැගගෙන කියලා ගාන වේද ගව ගව තන ගහ කුඩු වෙලා යනවා ආපරේට පතාවකින් ගාම මල්න මරනවා අඬක් විචාර කරනවා ගාන ගව ඒ මගේ අතු කියන්නේ ඕ ගව ගව තන ගාන මඩ යන තොට බලන්න ආපරේට යන්දා කාගේ පාමේ පරිපි ගුලියෙන් එළියට ගාන වේද පරිපු පටින් එන්න බලන්න ඒ ඕ මොයි ගහිලා බදවරගෙන අපෝ ගැහිල්ල බද්දට ගත්තා මේ ඔබ දැන් ගහනාට අඩිදාන දෙන්නේ අපෝ අලිය රියන් ගන්නට ගානේ මගේ එන්න ගන්න එපාම අපෝ යෝ මොකද්ද ගෙන්න ගන්න හරි ඇටි දැන් මොකද්ද කියන්නේ ඈ මට අර ගැහුවා මේ නඩ ගාවා අනේ නහඩ එන්න හා ඔයි මං අද මොහොත දන්නවා ඕකේ දැන් මං අද ඉන්නේ අස්පත් දීපිකාවේ ඩුළු කුමාරී තුම්බියේ ඔව් රා අරතකත්තේ පොට අරපුවා ඔස්ත දීතුවා ගේන්න පුතා මක්කගෙන ලව්ලි ස්කෝල තියෙනවා මෙන්න නෝනලාට හොඳම බට්ටු ගෙනාවා නෝනලාට හාරන්න හමීපායි නෝනලාට හාරන්න හමීපායි අනේ කන් යන්නේ මාත්‍යා මක්කගෙන එන්න ලංකාදීප දිවෙන දිනුන ඩේලි නිවුස් පත්තරේ තියෙනවා ඔව් දෙවනි වේදිකාවේ ඉන්න මගේ ඉන්නටයි ඔව් දෙවනි වේදිකාවේ ඉන්න දුම්රිය දුවල් පදේලාවකින් ඔව් මලදානි බලාපිට අපෝ කමාදානෙම තමයි යන්න ඕන ඒ ඕන මලදානියක් ළඟ නවත්තනවා කොයි තුන්වෙනි වේදිකාවේ ඉන්න මගේ ඉන්නටයි ඔව් තුන්වෙනි වේදිකාවේ ඉන්න අත්පත් දීපගාමී ලුණු කුමාරී දුම්රිය දුන්දියේ තව දුවල් පදේලාවකින් ඔව් තොයි පලේ ඉදිරිපස බලා ගමන් කරනවා අන්න ඒක හොඳයි ඒ නවත්තන්නේ මට හිතුණු තැන්වල ඔය කොල්ලට කටකට ගන්නේ කෙනෙක්ට ෆුට්බෝල් එකට ගන්නේ මට ජැක්පාරක් දාගෙන ඒක හොඳයි මාරුනේ බජ්ජක් පාගෙන යන්න පූරු දිනයි ඔන්න නහගන්න එන්න දුවා ආවන් ජීවිත දාපන් හින්න දැම්මා ආවනම් ඉන්න බහන්තලා ඒක අපුරු පිටේ හොයලා යන්න බලපන් වේතු ආවට ඒත්ලා තාවා ඔව් තමන්ට එන්නේ කියන්නේ ඔය එන්නේ කුවේ කෝච්චිය රික්ෂාවට වහලා මං දැන් ගියේ ඔය සිංහල ඇඳ ගෙට්ටුව මම පයින්නේ ඔය පයින්නේ අස්සෙන් අත්තත්තේ ඔයා වයිසරගෙන ඉස්සරහින් හරි මට දොස් කියන්නේ හරි හේතු කඩාවට ඉඳගෙන දැන් බුදු බලගෙන Good morning. very good Patita සතපයි බකටක් කිව්වා. අර වාපෝද කිව්වා උඹල කරා. කුලක සාරේ ඒක මේ ගහේ වටින මේ ගහේ. අරගය එළියට බෑස්ස විතර කුණක් කට්ටු. නා කුණාටු වේකි. කුණාටුව ඔව්. අතම දිනට ගහුවා. මේ මස්ලා මොකද යන්නේ? මොකද යන්නේ? සාමාංගේ ඔව්. අම්මා කවුද හා. තාත්තා කවුද හා. උඩා බෑනේ බබ හා. තමා කොහෙන්ද ආවේ හදවත කියන්නේ උඹට කවදද ගාම දෙක පට්ට මහම්. මේකේ දාපුනේ උඹ ගමේ මනස සපෝට් කරන්නේ. අදෝලා පස්සේ අපි මනෝරාමත් මට කිව්වා මට උඹගේ ලකයි. ඒක තමයි මම තාත්තට කෝල් එකක් දානවා. අනේ දෙන්න මට තාත්තා නම්බර එක කියපන්. 1.2 බින්දු දෙක දෙපැත්තට එක. එක හෙලෝ. හෙලෝ. තාත්තට කතා කරන්නේ. තාත්තා අහා මං අර යකා පුතා වටකයිනේ. ඒක මාරුව වැඩ ඔව් තාත්තේ. තාත්තා කොහෙද කතා කරන්නේ? මං නම් ඉතින් කටින් කතා කරන්නේ. තාත්තා කොහෙද කතා කරන්නේ ඉන්නේ? ඇත්තේ නේද ඔයා කතා හා. මොකෝ අම්මා ගෙදර ඉන්න? මම මතක් කරයි කියනවනේ. හා. මේ ඒක නෙවෙයි මේ ඔහෙ කාලේ අහංග පැත්තේ මාවෙ යන්නේ වැඩිනේ. අන්න ඒකනේ
ඔහේ වගේ වෙකනේ පෙර ගහමකට තකයි. ඔව් ඔව් එයා වගේ මෙතෙන් ගියා. හා. මේ එන තාත් මොකද මේ මන් දැන් අම්මෙන් නැහැ ඉතින්. අහංග මම වැඩකට සෙට් වෙලා ඉන්නේ. පොඩ්ඩක් අම්මට කියන්න එපා හොඳේ ලෙඩේට. ඔව් මම කිය අදේ නෑ පොඩ්ඩක් මේ පැත්තෙන් දන්නේ නැද්ද? ඒකනේ. ඔව් ඔහේ ඉතින් අම්මට කියන්නේ නැතුව ඔහේ වගේ තමයි මම. අනේ ඒ තාත්තේ බලකට කියන්නේ. අම්මා කරේ පුතා කරන්නේ. අනේ තාත්තේ නිතරම පිටවන්නේ නැහැ. ඒක මොකද? එන මං කියන තාත්තේ. තාත්තා කොහෙන්ද කියන්නේ? තාත්තා නැති. තාත්තා දෙන්න කිව්වම කියන්නේ නෑ. වෙන පොඩි දාන්න තාත්තා. ඔව් අන්න ගන්නේ දුවා. ඔව් දැන් කිව්වේ මම මොකද? අම්මා කවුද ඇව්වා? ඔව්. තාත්තා කවුද ඇව්වා? තමා කවුද ඇව්වා? තමා හරිරුකම් කියන කොහෙන්ද ඒ කියන්නේ ඉතින් ඉත බලන්න ඕනේ. ඒ රෝගාත් ආතහානේ කියන කින්නෝද? ඔව්. මොකටද ඒක විකුණන්නේ එපා. මේ ලෙඩෙක් ඉන්නවා. කොහෙද ඉන්නේ? ලෙඩේ මුණ ඉස්සරහා. මගේ හත්ලේ මෙතන කාලේ මගේ මූණ කලේ නයි ගස්සුනේද? මගේ මූණ කාලේ ලෙඩු. ඇත්තෝ. ලෙඩු මගේ මූණ කරා. ලෙඩු. මගේ මූණ කරා ලෙඩු. ඔගේ මුණ සල්ල මගේ ඉස්සරහා. දෙක් කියලා. ලෙඩු. ලෙඩු. මම දැක්කම. දෙකනේ. ඒ කලේ දෙක ඉන්නේ. ඈ මොක කන්න දුන්නා ලෙඩ වෙච්ච දවස් ඉඳලා. මෙන්න ඒක අපට උල්ලේ උලේ නෙවෙයි. එන. ඒ නහය. මේ වායි. ආයේ හාන්නේ. එන. ඒ නහය. මේ නායි. ඔව්. හා. ලෙඩ කොහෙද? මේ ඉන්න ආතර මණ්ඩලේ. හත් දිලා ගුන්නේ ඉතිරිබල මණ්ඩලේ. ඒක දොස්තර මණ්ඩලේ. හා. මේ ලෙඩ තේරෙනවද? මේ ඒතුලේ මෙන්න මිදින වාට්ටු කලවම් කළා. මෙන්න හම්බෙච්ච කට්ටිය හම්බෙන්නේ ඉන කට්ටිය කලවම් කරලා. ඔව්. ඔය කොහෙද රිපෝට් එක කොහෙද? මෙන්න මල නිල් නෝන. මේ පැත්ත රතුනම අර පැත්ත නිල් නෝන. මේ පිරිමින්ට රින් යන්න බෑ දානු වාට්ටු වල. එතනට ඊයන්ද බජ්ජේ කියලා ඒ වාට්ටු නතර වෙලා එහෙම. අනේ ඔව්. අතරේ දින්නේ. මෙන්න මල දෙන්ඩල්ලකට ගඩලා වණා ඉන්න. ඔව්. අනේ කොහෙද තාක්කලා. මොකක්ද නම මොටරිය පැත්ත බලන්න. මොන මොටියද? මොටරිය. අතිරේ මිනි ගොඩ ගහලා. ඒ පුරාණියට ගහගෙන ආපු දෙකක් තියෙනවා රෙඩිත් නා කුම්මරේ ටිකිලා. අනේ කොහෙද විහිදාලා වරක්. ඔව්. 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 ඇවිල්ලා. ඒ පැත්තට. ඒ පැත්තට. මෙතන ඉන්නේ. ඔව් ඉන්නේ. මේ ඉන්නේ ලෙඩාය. ඒ ඉන්නේ ලෙඩා. අත්තිලා උඹා. ඔක්කොම. අපුරු ලෙඩා. මුතුවා මේ වගේ ලෙඩේ මගේ උපරට ජාති දැක්ක. ඒකනේ දැක්කනේ. ගෙදර ඉන්නකොට මාත් මෙහෙමයි. ආයෙමේ. හාල් ගෝණිය විතර බච්චලලා කියලා නැට්ට ගන්න බැරි වුණා. මම තමයි විදියට ඉන්නවා. ඒක හොඳයි. කොහොමද ඉන්නේ? අයියා කෝ ලෙඩෙක් ඉන්නේ මෙහෙම. එන කොහොමද ඉන්නේ? ලෙඩෙක් වුණාම දැනගන්න එපා. කොහොමද ඉන්නේ? බුදු අම්මෝ! මට ලඩක් තියෙනවා. කවුරු සීනි කිලෝ දෙකක් අරන් අපේ ගෙදරට මම බලන්න ඕනෝ. ලෙඩ්ඩුවම කාගොත් බැලලියා. ඒ බෑ අපාවුදු කට්ටිය ඉන්නේ බැරි අපාල් යකි. මොකක්ද ලඩක් පුස්සාලා. උස්සාලා නෑ. අපි අසෙන දොළගෙන සුදු පාන් දුන්නට පාන් කරෝයි හැදගින්නේ. හරිද? හරිද? ඔව්. ඔව්. එදම් මේ මෙහෙම. මොකෝ? එතකොට මම මොකද දන්නේ? ලෙඩ හා අහන්න ඕන. ඒක බලන්න ඕන. බලන්න ඕන. ඔව්. අහන්න ඕන. අහන්න ඕන. මං අහන්න. අහන්න. හැබැයි මම හයියෙන් අහන්න මට කපාරේ උත්තර දෙන්න. ඔව් හයියෙන් අහන්න. අනේ ආය හුරුතල් වෙන්න බෑ. ડોක්ටර් මාත්‍ය හොඳ නෑ. ඔව්. අයි මම මේ ලෙඩයි කටල් ලෙඩ වෙලයි. අඬාගෙන මම මරලා තෝරි ගහලා කිව්වා. මම මම ඔය ඉඳලා කියන නැක්කාගේ කරපු ලෙඩක් තිබුණාද කියලා. ඈ හච්චිලාගේ හුකු හුකුදා. දැන් ඔය හයියෙන් කතා කරේ. හිමින් කතා කරනවා. හිමින්? ඔව්. අයියනලා කියන නැක්කාගේ කරපු ලෙඩක් තිබුණාද? තිබුණා කියන්නේ. මොකද්ද? හයියෙන් කියන්නේ. අයියෙන් කියන. හයියෙන් කියන්නේ. ඈ තිබුණා කියන්නේ. අනේ පොට හයියෙන් කියලා හෙන්නේ නැහැ. තිබුණා. තියාගන්න. අඩිය පොඩි කරන්නේ නැතුව එතනම තියාගන්න. ඒක හොඳයි නේද? මම මෙන්න මගේ අතට පස්ස උස්සන්න තිබුණා. තිබුණා. ඒක හොඳයි. එහෙම නෙවෙයි. ඒකද තිබුණා කිව්වා. ඒකද ඉවත කියලා. ඔව්. ප්‍රශ්නලා කියන දේ කරපලට ඉවරයි. ඉවරයි කියන්නේ. ඈ ඔය මෙයාට කියලා ඉතුරු ටික කරගන්න. ඒක මොකද? මේවට නේද වැඩිවට මරණ කාංගෙට එක්කලා පුකට පීපාර කරගෙන ඉතින් කයලෙන් තුනක් කවුද මොකද්ද? ඒක මුච්චේ කියලා කාලය. හරි දෙච්චෝනා මේ. මම අච්චර හතරේ ලෙඩත් එක්ක වැඩේ කරගෙන ගියා. මොකද්ද? මම ආවේ ලෙඩ ඉවරද කියලා. ඒක කිව්වොත් මට හිවලයි කියන්නේ කියලා. ඉවරයි නේද? මම එහෙම. ආ ඒක ඉවරයි කිව්වා. ඉවරයි කිව්වා. ඔව් ඒක ඒක හොඳ කියලා අහන්න. ඒකෙන් දාලා කියන්නේ කරපලට හොඳේ. හොඳයි. ඈ
හොඳයි. ඔහෙලගේ මොකක් හරි රහසක් තියෙනවා. හරි. මෙයාගේ මොකක් හරි නෑකමක් තියෙනවා. ඔව් ඔව්. මම මොකක්ද මේ දෙතුන් දෙකක් කරන්නේ. මං ආව ලෙඩ හොඳ නෑ කියේ. ඔව්. ඔබ කිව්වල මට හොද්දයි කියන්නේ කියේ. මම එහෙම කරවට. එහෙම නෙවෙයි. ඒකට හොඳේ කිව්වා. ඔයයට හොඳේ කිව්වා. ඔව්. ඔව්. මං කවුද හොඳේ වරවල්. මගේ පියා කවුද හොඳේ නෑ වගේ. ඔව්. මගේ පියා විශාලා මහානුවර කිව්වා. ඔව්. මගේ පියා නමයි කිව්වා. ආ. ඔව්. කවුද? අංකපාපු රජුරු. අක්කපාල රජු. අංකපාපු රජු කිව්වා. ඔව්. මගේ නෑ මොකද කියලා කිව්වා. ඔව්. කවුද මගේ නෑ? කවුද? අකුරු පල්ලේ කුමාරිකාවේ කිව්වා. අතුපා කුමාරිකා. අකුරු කුමාරිකාවේ කිව්වා. ඔව්. මගේ දුරු වැව් කවුද කියලා කිව්වා. ඔව්. අපේ කුඩාමේ සොළුම බුවා. කවුද දන්නේ? කවුද? ඒක තමයි බඩුකේ. අපේ මාර බඩුකේ. බලන්න අම්මට වරෙන් තාත්තත් දැලි දාගත්තා. අපට උ මුදුමෑක දැනගන්න වැඩක් ඒක. ඔව්. අපේ අම්මට මං හම් වෙන්නේ ඉන්නකොට ආ. අම්මට දුන්නේ නැම මගුල් ගෙදරට වච්චා. එමකෝ. අම්මට ඉතරෙන් බඩේ ගිවන්නේ. ඒක නෑ. අම්මා ආයිගොන් කියන ඉතින් කනමාලියට බඩේ ඉඳන් මං ආයිගොන්. ඒක කවද වැඩක් ආයිපන් කි. බලන්න අපේ තාත්තට අපේ අම්මා ඒයි ගාලා කතා කරනවා. එපල ඌයි ගාලා. අපේ තාත්තා අම්මා ගාට ඌයි ගාගෙන ඉන්නේ. දුවාරයක් එන්නේ. ඒ වනේ. අපි උදාහරණයක් කවුද කියලා කවුද? සතුරේ මුත්තර කරපු කුමාරිකාව කිව්වා. මුත්තර කරා නම් හොඳේ. අතිමන්ත්‍ර කුමාරිකාව. කුමාරිකාව. කවුද කියලා කිව්වා. අගේ ඉඳ සතපල සාවදාගා කිව්වා. අතෙන් පිටට ගාජීරියන දිගේ කිව්වා. අවුතරා නේත්‍ර දෙකක් කිව්වා. බඩේනට ගෝදාව අවි කියන ගෝදාව දෙකේ කිව්වා. අයිදන් කිව්වාගත්ත විශ්නක් කියගේ මට තමයි කිව්වා. ඔව්. ඒ වෙනවා දිජෙක්ෙන් කරපලට තිය කියලා. ඒක දුකේ යන නම්. අන්න බිල්ල රියන් දුන්නේ පච්චට දෙක දෙනවා නම්. ඒක දුකේ යන්න පුළුවන්. නන්දා නන්දා